තවුසන් අන්ත පරාජයට ලක් වෙච්ච දේශපාලන ව්‍යාපාර අදටත් ඒ ජාතිවාදය අවසන් වැඩ කර. දැන් පොල් සම්බෝල ගන්න පොල් ගාන්නම ඕන නෑ යාර නැචරල් පොල් සම්බල්. අන්ත පරාජයට ලක් වූ දේශපාලන පක්ෂ තවමත් ජාතිවාදය වැපිරීමට උත්සාහ කරමින් නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. මන්නාරමේ පැවති ජනහමුවක් අමතමින් ඇය පැවසුවේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවයි. ජාතික ජනබලවේගයේ ජනහමුවක් අද මන්නාරමේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. මෙච්චර කාලයක් ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගත්තේ පුද්ගලවාදී විදියට. ගොඩක් වෙලාවට තීන්දුව තීරණ ගත්තේ ජාතිවාදයට අවසන් අන්ත පරාජයට ලක් වෙච්ච දේශපාලන ව්‍යාපාර අදටත් ඒ ජාතිවාදය අවසන් වැඩ කරනවා. ඒ ජාතිවාදී පක්ෂවලට ඉවස ගන්න බැරි වෙලා තියෙනවා අද ජනතාව මේ බෙදීම අමතක කරලා එකතු වෙලා තියෙනවා කියලා. හැබැයි හොඳින් මතක තියාගන්න. අපි ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවක්. අපි ඇවිල්ලා තියෙන්නේ මිනිස්සු එකතු කරන්න. මේ රටට සංහිඳියාව අවශ්‍යයි. මේ රටේ අම්මලා තමන්ගේ දරුවෝ නැති වෙලා ඇඬුවා ඇති. මේ රටේ අම්මලා දහස් ගාණක් අදටත් තමන්ගේ දරුවන්ට මොනවද වුනේ කියලා දන්නේ නැතුව හඬා වැළපෙමින් ඉන්නේ. ඒ දුක අපි නිවන්න ඕනේ. ඒ වේදනාව අපි සුවපත් කරන්න ඕනේ. අපේ රටේ නීතිය අපි ක්‍රියාත්මක කරනවා. හැමෝටම සමානව ක්‍රියාත්මක කරනවා. අරයාගේ පුතා, මෙයාගේ පුතා, මේ ජනාධිපතිගේ යාළුවා, අරයාගේ යාළුවා, ගගමැතිගේ යාළුවා ඒව හරියන්නේ නැහැ. ආණ්ඩුවක් හැටියට අපිට වගකීමක් තියෙනවා මේ රටේ සියලු දෙනාම රැක ගන්න. ඒ රැක ගන්න අපි තීන්දුව තීරණ ගන්නකොට යාළු මිත්‍ර ජාති ආගම් බලලත් නෙවෙයි අපි තීන්දුව තීරණ. මීට පෙර මුස්ලිම් වීම තර්ජනයක් වුණා. දෙමළ වීම තර්ජනයක් වුණා. ඒ අනන්‍යතාවය මත තමා තීන්දුව තීරණ ගත්තේ. අපේ ආණ්ඩුව එහෙම ආණ්ඩුවක් නෙවෙයි. ඉස්කෝලවල උගන්වලා නැහැ ළමයින්ට එකිනෙකාව අඳුනගෙන කිට්ටු වෙන්න. අපේ සමාජයෙන් අපිට පුරුදු කළා නැහැ. එහෙම හිතන් මේ ඔක්කොම වෙනස් වෙන්න ඕනේ. අපි ඉතිහාසය හරියට ඉගෙන ගන්න ඕනේ. එකිනෙකාගේ සංස්කෘතීන් හඳුනා ගන්න ඕනේ. අපිට දුරයි කියලා හිතන දේවල් අපි ලං කර ගන්න ඕනේ. එකිනෙකා පිළිබඳ අවබෝධය ඇති කර ගන්න ඕනේ. එතකොට තමයි අපි නියම වශයෙන්ම සංහිඳියාව තියෙන සමාජයක් බවට පත් වෙන්නේ. අපි හැමදාම අපි සංහිඳියාව කොහොමද ඇති කරගන්නේ? සංහිඳියාව ගැන අපි ඉගෙන ගන්න තව මොනවද ඕනේ කියලා හිතමින් හැමදාම දියුණු වෙමින් යන ආණ්ඩුවක්.